දකුණු පළාතේ එක්තරා කාන්තා දියණියක් උසස් පෙළත් කරලා දැන් ගෙදර ඉන්නවා රක්ෂාවක් හොයා ගැනීමේ අරමුණෙන්. හරිම ලස්සන කාන්තාවක්. උතුරු මැද පළාතෙන් ඇයට එනවා Facebook හරහා ඇයව හඳුනා ගන්නට කැමතියි කියලා. ඇය හඳුනා ගන්නවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ තාමත්ම කඩවසම් කෙනෙක්. ඉතින් හඳුනා ගන්නවා. ආදරය සම්බන්ධ කරගන්නවා. හඳුනා ගන්නවා. hi කියන first message එකෙන් පටන් ගන්නවා. I really need to see you කියනවා. I love you කියනවා. එක විකාර මේ නිපුණිකා මේ වල යනවා. ඉතින් මෙහි අවසන් ප්‍රතිඵලය තමයි අම්මෝ ඔයා මෙච්චර දුර ඉඳන් මට බෑ ඔයාව ළඟට වෙලා දකින්නත් ඕනේ මට බලන්නත් ඕනේ මට ඔයාගේ ඡායාරූපය වන්න කියනවා. දැන් ආදරේ වැඩිනේ මාස 3ක් තිස්සේ නෙමේ. ඉතින් ඊටාත්ම හිත සැනසෙනවනේ නිපුණිකා. සැකයක් හිතන්න බැහැනේ. ඉතින් මේ ආදරේ වැඩි වෙලා ලස්සන ෆොටෝග්‍රාෆයක් කරනවා සෙල්ෆියක් ගහලා තරුණ දුවගේ. ඉතින් මේකට එයා ආපසු හැරලා තැපැලගෙන you are so cute. මට ඔයාව ජීවිතේට අමතක කරන්න බෑ. මට ඔයා නැතුව මං හිතන්නේ මං ජීවත් වෙයි කියලා. නිසා අපි මේ ආදරේ දිගටම අරගෙන යමු. මේ දියණියගේ තාත්තා මේ ව්‍යාපාරිකයෙක්. කෝටිපතියෙක්. දියණියට නැති සම්පතක් නැත. ස්මාර්ට්ෆෝන් එකේ සිට සියලුම සැප සම්පත් ඇත. පිරිමි පාර්ශවය මේ මං කියපු පළාතේ ගොවිතැන් කරන කෙනෙක්. හැබැයි ලස්සනයි, දක්ෂයි. ඔහු පරිගණක තාක්ෂණය පිළිබඳ තාම දක්ෂ කෙනෙක්. කොහොම හරි දැන් මාස 6ක් තිස්සේ ආදරය කළා. ඔයාගේ පළවෙනි ඡායාරූපය දැකලා මට පිස්සු හැදුණා. මට නමුත් මට ඔයාගේ උඩුකය දකින්න ඕනේ කිව්වා. අයියෝ it's simple නේ. අපි දැන් ආදරය කරනවා, අපි ගෞරව කරනවා. උඩුකය යවනවා. එක ස්ක්‍රීන් ෂොට් එකයි. හරින තැපැලෙන් අර ඒක දකිනවා. oh my god මේ මාරයි නංගි මට මේ මං හරිම ආදරේ ඔයාට. ඔයා මං කෙරේ විශ්වාසය තියලා මේක එව්වනේ. ඒක මං ඔයාට ගෞරව කරනවා. දැන් මේ මොකද්ද මේ කියන්නේ? තවත් ඔයා මාව විශ්වාස කරලා තිබ්බ ගෞරවයට මං ඔයාට සදා ණය ගැති. බොහොම ස්තුතියි. එහෙනම් මං කඩිනමින් එනවා ඔයාව බලන්න. ආයෙ සතියක් දෙයක් කොහොම මේව කළා. මට ඔයාගේ සමස්ත ශරීරය බලන්න ආසයි. මේ මෝඩ කෙල්ල ඒකත් ඉෂ්ට කරනවා. මාස 3ක් විතර යනවා චාමර. ඊට පස්සේ මොකද වෙන්නේ? හදිසියෙ කෝල් එකක් එනවා. නංගි මම ඔයාව බලන්න සූදානම් වෙලා හිටියේ. නමුත් කායකේ පොඩි අප්සෙට් එකක් ගියා. බැටරිය අවුලක් වුණා. මට පුළුවන් නම් ඔයාගේ මේ බැටරිය මට ටක් ගාලා මේක කරගන්නට පුළුවන් නම් 18000 මට මගේ account එකට දාන්න කියලා. මෙයා දානවා ටක් ගාලා කෙල්ල. දැන් ආදරේනේ. ආදරෙන් රැවටිලා ඉන්නේ. අන්දයිනේ. රැවටිලා ඉන්නවා. රුපියල් 18000ක් දානවා. අනේ බොහොම ස්තුතියි. thank you නංගි මං එන්නම් ඊළඟ සතියේ එන්නම් හදා. ඊළඟ සතියේ යම් කිසි අවස්ථාවක් සඳහා මුදල් එල්ලනවා. මෙහෙම 1,80,000ක් එයා ගන්නවා. ආයෙත් එල්ලනවා. මොකද්ද මේ විකාරය? මට එහෙම සල්ලි දෙන්න බෑනේ. දැන් මේ කොල්ලා දන්නවා මෙයා ව්‍යාපාරිකයෙක්ගේ දියණියක් කියලා. ඒ ලක්ෂය 1.80 3.10 දක්වා ඉහළට යනවා. චාමර අවසානයේදී කෙල්ල තීරණය කරනවා නෑ මං ඔයාලට දෙන්න විදිහක් නෑ. ඔයා මාව වැරදි ලෙස අවබෝධ කරගෙන අපි ආදරය කරන්නේ මේකට නෙමෙයි. නෝනා ඔයා මට මුදල් ලෙවන්නේ නැත්තම් මෙන්න මේ ඡායාරූප මං ඔයාට එවනවා. බලන්න මේවා හොඳද? අරගත්ත ඡායාරූප හැරණ තැපෑලෙන් එයාට එවුවා. ඔයා මට දැන් මේ අවස්ථාවේදී මගේ මේකට ලක්ෂ 50ක් එවුවේ නැත්තම් මේ සියල්ලම උඩගත වෙනවා. කෙල්ල බිය වෙනවා. අම්මටයි තාත්තටයි රවට්ටලා සල්ලි අරගෙන යවලා තාමත්ම කනගාටු වෙච්ච කෙල්ලෙක්. නෑ ඔයා යවන්න ඕන දෙයක් කරන්න. ඉස්සලාම කරන්නේ මොකද්ද? නිපුණිකා කොල්ලා. මේ අවුරුද්ද තුල ඒ ළමයාගේ පාසල් ශිෂ්‍යයෝ, ගුරුවරු, දෙමව්පියන්, හිතවතුන් මේ ඔක්කොම මෙයා හඳුනගත්තා. නම්බර්ස් ගත්තා. ඔක්කොටම යවුවා. මේ ඡායාරූපය ඔක්කොටම යවුවා. දැන් ඒගොල්ලොත් කතා කරනවා මේ වාගේ මේ ඡායාරූපයක් කරනවා මොකද්ද මේකට මේ? සියල්ල සසරපා වෙලා කොළඹට ආවා. අද එම දියණිය සෙක්ස් වර්කර්ස්ලාගේ වෘත්තියේ නිරත වෙන කාන්තාවක්. මම ස්ථානාධිපති බැල්ලවත් ඉන්නකොට මට මේ කාන්තාව හම් වෙලා මං ඇයව ඊට පස්සේ පරිවාසයකට යම් කිසි තැනකටපත් කළා. දැන් ඇය යහපත් ජීවිතයක් ගත කරනවා. මේක තමයි නිපුණිකා සමාජ තත්ත්වය. එහෙනම් අපි රැවටිය යුතුද? මේ කහන් ඉන්න තරුණ අම්මා තාත්තා කෙනෙකුගේ තරුණ දියණියක් ඉන්නවනම්, තරුණ පුතු ඉන්නවනම් මේ වගේ දේවල් වලට අපි ඉඩ දිය යුතුද? අපි අත්තරංගුවට ගත්තා. සිරබත් කනවා. වැඩක් තියෙයිද? ඇගේ අනාගතය, එයාගේ ළමයි කවදා හරි දැනගත්තොත් මෙන්න මේක තමයි සමාජ තත්ත්වය. නීතියට අනුව ක්‍රියාත්මක කරලා අපි විමර්ශනය කරලා අත්අඩංගුවට කරනවා. යුක්තිය පසඳිලිමේ ආයතනයට මේක බාර දෙනවා. ඒ අනුව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ නීතියට අනුගත විය යුතුයි. සිරබත් කනවා. අහිංසක දියණියක් පාරේ තනි වෙනවා. ඒක තමයි අම්මේ තාත්තේ පණිවිඩය.